අද අන්බොක්ස් කරන්න යන්නේ මට උපන්දිනයට ලැබුණු මෙටා ක්ලාස් එක. මේක කලින් මම ඕපන් කරා. මේක තමයි බොක්ස් එකේ අපි පිටින් ගත්තම පේන විදිය තියෙන්නේ. ඒක නිසා මේකේ ස්ට්‍රිප් එක නම් ගලවලා තියෙන්නේ. ඔය විදියට තමයි අතර පැත්තම පේන්නේ. මේ පැත්තේ සීරියල් නම්බර්ස් ඒ ටික තියෙනවා. ඒ වගේම මේම තමයි එතනින් ස්ට්‍රිප් එක කඩලා ඕපන් කරන්න පුළුවන්. පස්සේ ඕපන් කරද්දී බස් ඉම්ප්‍රෙෂන් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ තමයි ලස්සන පවුච් එක වෙන්නේ ක්ලාස් එක. ඔකේ තමයි ක්ලාස් තියෙන්නේ. ක්ලාස් එක හැමදාම තියෙන අපිට වැදගත් නැති පේපර් වර්ක්ස් ටික තියෙනවා. ටික දැන් පැත්තකින් දාමු. ඊට පස්සේ මෙතන තියෙන වැදගත් දෙයක් ග්ලාස් දෙක පිටින් දාන්න යාලා දීලා තියෙන එක. ඊට පස්සේ අපේ වැදගත් දේ මෙටා ග්ලාස් එක මේ විදියට තමයි තියෙන්නේ. එළියට ගමු පොඩ්ඩක් අමාරු එළියට ගන්න. ග්‍රිප් එකක් තියෙනවා මේ විදිහට ගත්තා. ගත්තට පස්සේ මේක තියෙන ස්ප්‍රේ පෑන් කියලා තියෙනවා ඉස්සරහ. මේ දෙක අයින් කරගමු දෙපැත්තෙන් දාලා තියෙන එක. මෙතන තියෙන power on switch එක. ඒ වගේම විස්සට එකක් තියෙනවා මේ පැත්තෙන් තියෙනවා ස්ප්‍රේ පෑන් කියලා ගහලා දෙපැත්තෙන් තියෙනවා. මෙතන මෙටා ලෝගෝ එක තියෙනවා.